Hi everyone, welcome back to my channel. ඔන්න ඉතින් මම අද ඔයාලට රසම රස පැණි බේරන වටලප්පන් වීඩියෝ එකක් ගෙනාවා. මම මෙතනදී පාවිච්චි කරේ හකුරු නෙමෙයි දුඹුරු සීනි. ඉතින් ඔයාලටත් මේ විදියට හකුරු නැතිව සීනි වලින් රසම රස පැණි බේරන වටලප්පන් එකක් හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම විදේශ රටවල් වල ඉන්න අයට හකුරු හොයාගන්න අමාරුයිනේ. ඒ නිසා මේ විදිහ ගොඩක් හොඳයි. මෙතනදී මම දුඹුරු සීනි ග්‍රෑම් 500ක්, පොල් කිඩි මිලිලීටර් 500ක්, බිත්තර 10ක් සහ කුරුඳු සාදික එනසහල් අරගෙන තියෙනවා. තව අවශ්‍ය නම් අවශ්‍ය කෙනෙකුට කජු ගන්නත් පුළුවන්. මම මෙතනදී කැරමල් එක හදාගන්න වෙනම සීනි ග්‍රෑම් 50ක් විතර අරගෙන රත් වුණු භාජනයකට දාලා ටික වෙලාවක් ලිපේ තියෙනවා කැරමල් වෙන්න. ඒ අතරතුර මම මගේ කජු ටික කපලා ගන්නවා. මම මෙතනදී කැරමල් එක හදාගන්න එකතු කරගත්තේ සාමාන්‍ය දුඹුරු සීනි එකක්. ඇත්තටම මම වටලප්පම් එකට ගත්ත සීනි එක තවත් කැරමල් එකක් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒක ගොඩක්ම පැණි රස දුඹුරු පාට සීනි එකක්. නමුත් අර මට තව ටිකක් වටලප්පන් එක කළු පාටට වගේ තියෙන්න ඕනි කියලා හිතුණු නිසා මම වෙනම සීනි ටිකක් අරගෙන කැරමල් කරගත්තා. මෙතනදී ඇත්තටම අපි උණු වතුර එකතු කරගන්නවා නම් තමයි වඩාත් හොඳ. මට උණු වතුර එකක් ළඟට ගන්න බැරි වුණු නිසා මම සීතල වතුර ටිකක් තමයි දැම්මේ. අර එහෙම වුණාම සීනි එක ටිකක් කැටි ගහන්න බලනවා. එතකොට ටිකක් අපිට අමාරුයි ඒක නැවත දිය කරගන්න. නමුත් ඒක ප්‍රශ්නයක් නැහැ. හීට් එකට ඒක කොහොමද දිය වෙනවා. ඒක අපිට ලේසියෙන් කරගන්න පුළුවන් උණු වතුර ටිකක් එකතු කරගත්තා නම්. ඔන්න ඉතින් මම මේ වෙලාවෙත් තමයි මගේ වටලප්පන් එකේ ෆේවරිට්ම ඉන්ග්‍රීඩියන්ට් එක මම එකතු කරන්නේ. ඉතින් ඔය එකතු කරේ මම අර කිව්ව පැණි රස සීනි එක. එකතු කරගත්ත සීනි හොඳින් දිය වෙනවත් එක්කම මම ඒකට එනසාල් කුරුඳු සාදික්ක පවුඩර් ටිකක් එකතු කරගන්නවා. ඒ සියල්ලම හොඳින් කවලම් කරලා ඊළඟට මම කලින් හදාගත්ත උකු පොල් කිරි මිලිලීටර් 500 එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා. මට ඕන වුණා මෙතනදී පොල් කිරි එක සහ සීනි එක හොඳින් මික්ස් වෙලා ඒක උතුරව ගන්න. මම ඒක උතුරනකන් ලිපේ තියලා මම අනිත් ලිපට මගේ ස්ට්‍රීම් එකට අවශ්‍ය විදිහට වතුර දාලා සූදානම් කරගත්තා. ඉතින් මේ වෙලාවේ මගේ සීනි එක සහ පොල් කිරි එක හොඳින් උතුරනවා. මම ඒක හොඳින් නිවෙන්න ඕන නිසා වෙනත් භාජනයකට දාලා අරන් තියා ගන්නවා. ඒ අතරතුර මම ලෑස්ති වෙන්නේ අපේ බිත්තර එක හොඳින් බීට් කරලා හදලා ගන්න. මුලින්ම ඔයාලා වටලප්පන් එකට අවශ්‍ය බිත්තර ටික වෙන වෙනම කඩාගෙන ඒ වගේ තියෙන අර සුදු පාට සිවිය අයින් කරගන්න ඕනේ. මම ඒක අයින් කරන එක මගේ අතෙන් වීඩියෝ වෙලා නැහැ. ඉතින් වටලප්පන් කිව්වොත් ගොඩක් අය කැමති අර මී වැදයකින් පැණි බේරනවා වගේ වටලප්පන් කන්නනේ. ඉතින් ඔයාලට එහෙම වටලප්පන් එකක් හදාගන්න ඕන නම් මේක තමා කරන්න තියෙන හොඳම දේ. ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ අත හොඳින් සෝදගෙන අර සිවිය අයින් කරගත්ත බිත්තර වෙනම භාජනයකට දාගෙන ඔයාලගේ අතින්ම බිත්තර ටික හොඳින් කවලම් කරන එක. YouTube channel එකක් කරන මුස්ලිම් නංගි කෙනෙක්ගෙන් තමයි මමත් මේක ඉගෙන ගත්තේ. ඒ වගේම මම ඒක අත්දැකීමෙන්ම try කරලා බලලා මම ඒක ඇත්ත කියලා දන්න නිසා තමයි මෙතෙන්දි මම ඒක එකතු කරේ. ඒත් එක්කම හොඳින් නිවුණු පොල් කිරි මිශ්‍රණයත් මම මේ බිත්තර මිශ්‍රණයට මේ වෙලාවෙම එකතු කරගන්නවා. ඒත් එක්කම වැනිලා ස්වල්පයකුත් එකතු කරගන්නවා. හරි ඔන්න ඉතින් මගේ වටලප්පන් එකෙන් 90%ක්ම දැන් ඉවරයි. මම ඒ ඔක්කොම හොඳින් කවලම් කරගෙන හොඳින් පෙරාගෙන ස්ටීම් කරන භාජනයට දාගන්නවා. ඉතින් මට මේ වටලප්පන් එකේ විශේෂත්වය තමයි මී වැදයකින් පැණි බේරනවා වගේ සීනි වලින් රසම රසට හදාගන්න පුළුවන් වුණ එක. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ විදිහට වටලප්පන් හදන්න උත්සාහ කරලා බලන්න කියලා. විශේෂයෙන්ම විදේශ රටවල් වල ඉන්න අපි වගේ නිතරම හකුරු හොයාගන්න බැරි අයට මේ වගේ සීනි වලින් රසම රස වටලප්පන් හදාගන්නත් පුළුවන්. ඒ වගේම මගේ වීඩියෝස් බලලා මට ලයික් කමෙන්ට් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ගොඩක්ම ස්තුතියි. අලුතිනුත් මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා.
ඔන්න ළමයි කතාවත් එක්කම හොඳින් පෙරාගත්ත මගේ වට්ලප්පන් මිශ්‍රණයට මම කජුත් එකතු කරා. ඒ වගේම මේ වගේ ෆොයිල් පේපර් එකකින් හොඳින් කවර් කරලා සීල් කරගත්තා. හරි. ඔන්න ඉතින් මම අවසාන වශයෙන්ම මං ස්ටීමර් එකට මගේ වට්ලප්පන් එක තියලා පැයක් ස්ටීම් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ පැයක් ස්ටීම් කරගත්ත මගේ රසම රස වට්ලප්පන් එක. මම ඉතින් මහන්සි වෙලා හැදුවට ඒක මුලින්ම රස බලන්න ඕන උනේ වෙන කෙනෙකුට. ඔන්න ඉතින් මේ තමයි මම හදපු රසම රස වටලප්පන් එක. ඔයාලත් try කරලා බලන්න. Thank you for watching.